සලේ කියන්නේ ජෙනරල් සලේ කියලා කියන්නේ ලංකාවේ කාලයක් ඒ තිබිච්ච තත්ත්වයන්ට යටතේ වැඩ කරපු ලංකාවේ ආරක්ෂාව සම්බන්ධව විශාල කාර්යභාරයක් කරපු නිලධාරියෙක්. ඉතින් එහෙම නිලධාරියෙක් සම්බන්ධව මේ වෙලාවේ වෙලා තියෙන මතය සහ ඔහුට එල්ල වෙලා තියෙන චෝදනාව ඉතාම බරපතලයි. පිල්ලයන් අත්අඩංගුවට ගත්ත අවස්ථාවේදී මම සුරේෂ් සලේ මාතමගේ කාර්යයට ගෙන්නලා කිව්වා Here I come. සුරේෂ් අද පිල්ලයන් නම් හෙට ඔයා අනිද්දා ගෝඨාභය ජනාධිපතිතුමා කියලා. සලේ වෙනුවෙන් ඔහුගේ සගේ විසින් තබන ලද සටහන ඒක මම මේ වෙලාවේ කියනවා. Let's go. නිදහස සදන ලෙඩ එකදද සෙවන එලේ සුවවන් තුරුණු සුරු විරු කැල ලයදි මලේ කෙසරිඳු මැදිනි සිවලුන් රජ කරන කැලේ නිදහස විදිමි මම සිටගමි සමග සලේ අට්ටා පිටිය ගඟ දෙපසේ බුරුත සැලේ ජනපති වරණයක් අතළඟ තිබුණ කලේ පුපුරන ඉසව්වක් මරුවා සොයන වෙලේ අටුවා පිටිය පල්ලිය පෙන්නුවෙත් සලේ හමුදාපතිට ජම්පර් ඇන්දූව වෙලේ අන්තවාදී රැළ රජකම් කරන කලේ රාවණ බලය සිරිලක ගිනි තියපු වෙලේ ඉත්තෑ කන්ද බුදියගෙනද හිටියේ කැලේ කියලා තමයි අහන්නේ. සැලේගේ සිද්ධියත් සමග මේ ගෝඨාභය රාජපක්ෂ අත්අඩංගුවට ගැනීම සෝදානමක් තිබෙනවා කියලා එක පාර්ශ්ව වලින් චෝදනා එල්ල වෙනවා. ටිකක් බය වෙලා තියෙනවා. ඒ අදාළ පාර්ශ්ව. මම දන්නේ සලේ කියන කට උත්තර අනුව හෝ විමර්ශන වල අනුව තමයි ඊළඟ කෙනා අත්අඩංගුවට ගැනීම හරි විමර්ශන සඳහා කැඳවීම තීන්දුව කරන්නේ. අද මම කිසිම දන්නේ නැහැ මොනවද සලේ කියලා තියෙන්නේ කියලා. දන්නයි හිතනවා ඇති ඊළඟට එන්නේ මෙයා ළඟ තමයි කියලා. ඉතින් ඒක විමර්ශන වලින් කරුණු අනාවරණය කර ගැනීම අපරාපරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වැඩක්. ඊට වඩා අපරාපරීක්ෂණ දෙපාර්තමේන්තුවට කලින් Taman යම් දෙයක් දන්නවා නම් කලින් මේවා CID එකට ගිහලා කියන එක එයාගේ වැඩක්. බඩුවම් වෙන්නයි යන්නේ බලංගෙද පියා කිරිබත් කන්න බයියෝ